අයිබෝවන් හොබි ලංකා channel එකට මගේ හිතවතුන් බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකේදී මෙන්න මේ වගේ gedara හැදෙන පළතුරු සතුන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන මම ලැබපු අත්දැකීම ඔබත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් gedara ගෙවත්තේ හැදෙන පළතුරු ගහක පළතුරු ගෙඩි ආරක්ෂා කරගන්න මෙන්න මේ වගේ සිලිමල්ලක් එහෙම නැත්නම් පොලිතින් බෑග් එකක් තමයි ගැට ගහන්නේ. හැබැයි ඒකෙන් පළතුරු ගෙඩිය තැම්බෙනවා, වතුර එකතු වෙනවා. වතුර එකතු වෙන හින්දා පොලිතින් එක හිල් කරාට පස්සේ ඒක ඇතුලෙන් ගිහිලා සත්තු කනවා. ඒ වගේම මේ එකතු වෙන වතුරේ මදුරු කීටයෝ බෝ වෙනවා. ඒ වගේම මේ පොලිතින් බෑග් එක එකපාරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට මම ක්‍රම කිහිපයක් අත්හදා බලලා ඒකෙන් හොඳයිම කියලා හිතිච්ච දේ තමයි මම ඔබත් එක්ක මේ ෂෙයා කරගන්නේ. මෙන්න මේ වගේ නයිලෝන් බෑග් ගන්න තියෙනවා. මේකෙන් පළතුරු ගෙඩියක් වගේම මේ වගේ පළතුරු වල්ලක් උනත් එකපාර බොහොම පහසුවෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම පළතුරු වලට වගේම වෙනත් එළවලු වලට ඒ වගේ ගොඩක් දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ බෑග් මම ගත්තේ කොහෙන්ද? මේවා භාවිත කරන්නේ කොහොමද? ආදී සියලු විස්තරයක් මම ඔබට ගෙන එනවා. ඒ වගේම මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ හොබි ලංකා channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මම මේ වගේ වැදගත් වීඩියෝ ගොඩාක් මේ විදිහට ගෙනල්ලා තිනවා. අනාගතයේදී ගේන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කැමති මගේ channel එකත් එක්ක ඔබ වගේ වැදගත් කට්ටිය එකතු වෙනවා නම් ඉතින් channel එක subscribe කරලා මේ වීඩියෝ එක share කරලා සහයෝගයක් ලබා දෙන්න. මේ නයිලෝන් බෑග් මේ වගේ පොඩි දරුවෙකුට උනත් බොහොම පහසුවෙන් පළතුරු වලට එළවලු වලට මේ වගේ සම්බන්ධ කරගන්න පුළුවන්. මේ බෑග් එකේ තියෙන විශේෂත්වය තමයි මේක පොඩි net එකක් විදිහට තියෙන්නේ. ඉතින් මේකේ වතුර එකතු වෙන්නේ නැහැ. ඒ වගේම ආයෙ භාවිත කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට පළතුරු වල්ලකටම දාන්න එක බෑග් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩි බෑග් මේ වගේ තනි එළවලු එහෙම නැත්නම් පළතුරු වලට දාන්න පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේ තියෙන්නේ අලුතෙන්ම ගෙන්නගත්ත එක ගෙඩියකට එක බෑගින් දාන්න පුළුවන් නයිලෝන් බෑග් එක. මේ බලන්න මේකේ මේ විදිහට චූටි පටි දෙකක් තියෙනවා. ඒ පටි දෙකෙන් මේකට දාන්න පුළුවන් බොහොම පහසුවෙන්. ඒ වගේම දැන් මම මේ peer ගෙඩියකට දාන්නේ. peer ගෙඩියේ මල ඇතුළ මේ විදිහට සුද්ධ කරලා අයින් කරන්න. ඒක ඇතුලේ මොකද සත්තු හිටියොත් ඒ සත්තුන්ට මේ බෑග් එකෙන් එළියට යන්න බෑ. ඉතින් ඒගොල්ලෝ නිරපරාධේ මේක ඇතුලේ මැරෙනවා. ඒ වගේම මේ සත්තු මේ පළතුරු ගෙඩියම කන්න පුළුවන්. ඒක නිසා මල ඒ විදිහට ප්‍රවේශමෙන් සුද්ධ කරලා අපිට පුළුවන් මෙන්න මේ වගේ බෑග් එක තනි ගෙඩියට දාන්න. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි මේ පළතුරු ගෙඩියට එහෙම නැත්නම් එළවලු එකට හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. ඉතින් ඒක අර තැම්බිලා ඉදෙන එක වළකිනවා. ඒ වගේම සත්තුන්ගෙන් වෙන හානිය වළකිනවා. උදාහරණයක් විදිහට පළතුරු මැස්සාගෙන් වෙන හානිය පවා මේ බෑග් එකෙන් අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. හැබැයි රිලවා ඒ වගේම දඬුලේනා වගේ සත්තු නම් ඉතින් මේ බෑග් එක ඉරලා මේ පළතුරු වලට හානියක් කරන්න පුළුවන්. නමුත් දැනට මම මේක කිහිප වතාවක්ම පරීක්ෂා කරලා බලලා තියෙනවා. තාම නම් එහෙම හානියක් සිද්ධ වුණේ නැහැ. ඉතින් මේ බෑග් එක මෙන්න මේ වගේ චූටි net එකක් තමයි තියෙන්නේ. ඉතින් අපිට මේක කිහිප වතාවක්ම පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඒ වගේ ගෙන්වා ගත්ත අලුත් බෑග් සෙට් එක. මේ තියෙන්නේ ඊට කලින් පරීක්ෂා කරලා බලපු එක. මේක පළතුරු වල්ලකට මුන්නක් දාලා පළතුරු වල්ලම ආරක්ෂා කරගන්න පුළුවන්. හැමීට බෑග් එක ඇරලා ඉදෙන ගෙඩිය වෙන වෙනම ගලවලා කඩලා අයින් කරගන්න පුළුවන්. ඉතින් මම මේ බෑග් මේ දාලා මේ සත්තුන්ට ආහාර ලැබෙන එක වළක්වනවා කියලා මට බනින්න එපා. මොකද සමහර ලාවට මේ වගේ වීඩියෝස් දාපුවාම කමෙන්ට් විදිහට එහෙම කට්ටියක් ඉන්නවා. මගේ අරමුණ මගේ දරුවන්ට කණ්ඩ ගෙදර තියෙන පළතුරක් ආරක්ෂා කරගන්න එක. සත්තුන්ට කණ්ඩ ඕනි තරම් පළතුරු වටේ පිටේ ගස්වල තියෙනවා. අනිත් එක මම දැකපු දෙයක් තමයි මේ කුරුල්ලෝ එහෙම ඇවිල්ලා ගෙඩිය සම්පූර්ණයෙන් කන්නේත් නැහැ. හැම ගෙඩියකටම කොටලා යනවා. ඉතින් ඒක ඒ සතාටත් නැහැ අපිටත් නැති නිසා තමයි මේ ක්‍රමය මම අනුගමනය කරේ. මම මේ ප්‍රොඩක්ට් එක ගෙන්වා ගත්තේ ඩරාස් සයිට් එකෙන් ඕඩර් එකක් දාලා. AliExpress එකෙත් මීට වඩා මිල අඩුවෙන් තියෙනවා. නමුත් AliExpress එකෙන් දැන් බඩු ගෙන්වනකොට ටැක්ස් එකක් ගහන නිසා එතකොට ඒකේ මිල වැඩි වෙනවා. ඉතින් ඒ ඔප්ෂන් එක අපිට ලැබුණේ අර තේමු කියන වෙබ්සයිට් එකෙන් අපේ ලංකාවේ කට්ටිය ඕනි දේ එපා දේ හැම දෙයක්ම ගෙන්නලා. ඉතින් මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපිට මේ වගේ ප්‍රොඩක්ට් ගන්න තියෙන අවස්ථාවන් නැති කරන්න එපා. ඉතින් ඒ වගේ දේවල් කරලා මොකද ඒ ගැන දන්න කට්ටිය දන්නවා ඇති තේමු එක නිසා තමයි අපිට AliExpress එකටත් ඔය ටැක්ස් එකක් වැදුනේ. ඉතින් ඔබටත් අවශ්‍යයි නම් ඩරාස් එකට ගිහිල්ලා ෆෘට් ප්‍රොටෙක්ෂන් බෑග් කියලා සර්ච් කරා නම් මේ වගේ තියෙන විවිධ ප්‍රොඩක්ට්ස් පෙන්නනවා. එතනින් සුදුසු එකක් බලලා ඕඩර් කරලා ගෙන්වා ගන්න පුළුවන්. මම මේකේ ගෙන්වා ගත්තේ විවිධ කලර්ස් තිබ්බට සුදු පාට එක. එතකොට මොකද මට පළතුරු ගෙඩි දෙනවද කියලා හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේම විවිධ සයිසස් තියෙනවා. මම ගෙන්න ගත්තේ අර අන්තිමට ගෙන්නගෙන තිබ්බ එක සෙන්ටිමීටර් 10යි 15 සයිස් එක ගෙඩියකට දාන්න පුළුවන් එකක්. එතකොට සාමාන්‍යයෙන් 100ක එකක් ගෙන්වා ගත්තොත් එක පැකට් එකකට රුපියල් 30ක් වගේ තමයි ගාණක් වැටෙන්නේ. හැබැයි ඒත් පාඩුවක් නැහැ. මොකද
අපිට ඒක ආයෙ ආයෙ පාවිච්චි කරන්න පුළුවන් නිසා අපිට බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව පළතුරු ගෙඩියක් ආරක්ෂා කරගන්න පුළුවන්. අපි කඩෙන් ගන්න පළතුරු වල ඒවා මොන කෙමිකල්ස් ගහලා රසායන ද්‍රව්‍ය ගහලා තියෙන කියලා දන්නේ නැහැ. ඉතින් කිසිම කුසි රසායන ද්‍රව්‍යයක් නැතුව අපේ පළතුරු ගෙඩිය මේ ක්‍රමයෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම මේ අයිඩියා එකක් තමයි ඔබට ලබා දෙන්නේ. ඉතින් මේක ව්‍යාපාරයක් විදිහට කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නයිලෝන් net එක හොයාගෙන මේ වගේ බෑග්ස් මහලා මීට වඩා අඩු මුදලකට අපේ ලංකාවේ කට්ටියට මේක ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් හැදුවා නම් බොහොම පහසුවෙන් හොඳ ව්‍යාපාරයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම දැන් මම මේ වගේ වීඩියෝස් ගෙනාවට පස්සේ සමහර වෙලාවට සමහර කට්ටිය කමෙන්ට් කරනවා අනේ මටත් ඕවා ටිකක් ගෙනල්ලා දෙන්නකෝ කියලා. ඉතින් මට සමා වෙන්න ඕනි මේ වීඩියෝස් බලන ඔබට මට මේවා ගෙන්වා දීමේ හැකියාවක් නැහැ. ඉතින් බොහොම පහසුවෙන් දරාස් වගේ සයිට් එකකට ගිහිල්ලා සර්ච් කරලා බලලා ගන්න පුළුවන්. මම මේ ප්‍රොඩක්ට් එක ගෙන්වා ගත්ත ලින්ක් එකත් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම්. ඉතින් මම ඔබට සුබ අනාගතයක් පතනවා. ඒ වගේම channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ අනාගතේ මම අරන් එනවා. එහෙමනම් හැමෝටම සුබ දවසක්.